පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන ඉදිරිපිට පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයට කිසියම් පිරිසක් පහර දුන්නේ ඊයේ රාත්‍රියේ. එය මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ප්‍රකට ඇඟලුම් අලෙවිසැල් ජාලයකට අයත් එකක්. මෙම ස්ථානයට පැමිණි පිරිසක් එම අලෙවිසැලට දැඩි ලෙස හානි කළා. එම ස්ථානයට පොලිසිය කැඳවා තිබුණත් පිරිස පාලනය කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතර සිටි චීවරධාරී නැතමෙක්ද මෙහි දේපළවලට හානි සිදු කළේ පොලිසිය බලා සිටියේදී. මෙම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියටද මෙම පිරිස බාධා කළා. භික්ෂුන් වහන්සේ නමක් මෙම නිලධාරියාගේ නිල විශ්වාසම ඉවත් යනසේ කළ පහර දීම හේතුවෙන් මෙම ස්ථානයේ දැන් නොසන්සුන්තාවක්ද ඇති වුණා. කරුණාකරලා සාමකාමී වෙන්න. කරුණාකරලා ආන්දෝලනයේ සාමකාමී වෙන්න මොකද්ද? පසුව මෙම ස්ථානයේ සිටි පිරිස විසිරුවා හැරුණේ පොලිස් විශේෂ කාර්ය බලකාරී සහ පොලිසිය මෙහෙයවීමෙන්. මේ වන විට මෙම ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මැදිහත් වීමෙන්. ඔහු අපසවන පැවසුවේ මෙවන විට සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ මෙම සිදුවීමට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේලා කවුරුන්දැයි සොයා බලන ලෙස පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන පොලිසියෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ රෙදිපිලි විකිණීමේ මූලස්ථානය ආරම්භ කරන්නේ දැනට සෑහෙන කාලයකට පෙර. ඒ අවස්ථාවේදී මුල්ගල් තැබීම අවස්ථාවේදී පිරිත් දේශනා කළේ අපේ පන්සලේ හාමුදුරුවෝ. ඒ නිසා කිසි විටක පිරිත් දේශනා කරලා ආශිර්වාද කරපු ගොඩනැගිල්ලකට ආපහු ගල් ගහලා කුඩු කරන තරම් මානසිකත්වයක් භික්ෂුන් වහන්සේලා අතර ඇත්තේ නැහැ. සමහර විට භික්ෂු වේශධාරීන්ද කියන එක සොයාගැලිය යුතුයි කියන එකත් අපි මෙහිදී සඳහන් කරනවා. මේ අතර බුදුබල සේනා සංවිධානයද කොළඹදී අද මාධ්‍යමයක් පවත්වමින් මේ පිළිබඳ අදහස් පළ කළා. එවැනි සිදුවීම් ඒවා නොවිය යුතුයි මේ රටේ. පක්ෂයේ තැම් කණ්ඩායම් ආණ්ඩුවේ මැදම් පාර්ශවයන් ඒ සියලුම දෙනාගේ අපේක්ෂාව බවට පත් වෙලා තියෙනවා. කොතන හෝ සිදුවෙන නොඑක් විදිහේ මේ අකටයුතුකම් අපේ ගිණුමට බැර කළා මේ නව බොදු පුනරුද්ධ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න. අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා ඉතාම ඉක්මනින් තන චීවරධාරීන් ඉන්නවද හැම කෙනෙක්ම අනිවාර්ය වශයෙන් අත්අඩංගුවට අරගෙන මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද නීති රුඩියන් අපි කාටවත් නැහැ. මෙම ප්‍රවණතාවයට ආණ්ඩුව විටක නියදවද තව විටක මතු පිට කරලියට ඇවිල්ලාද සහාය ලබා දෙමින් තිබුණා. නීතිය කිසිසේත්ම ක්‍රියාත්මක කළේ නැහැ. ඊයේ සිදුවී තිබෙන්නේ ඒ උච්චතම අවස්ථාවක් ඒ පුරා යාම. එනිසා රජයේ මූලික වගකීම තමයි මේ සඳහා දායක වුණු සියලු දෙනා සොයා බලා ඔවුන්ට වහාම දඬුවම් ලබා දිය යුතුයි. මේ මතුවෙන ආගම්වාදී රැල්ල, ඒ වගේම ජාතිවාදී ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජාතික සමගියට බරපතල ලෙස බලපානවා. මෙවැනි උත්සාහයක් සිදු වෙනකොට ආණ්ඩුව මොකද කරන්නේ? ආගම්වාදී හෝ ජාතිවාදී ස්වරූපයෙන් යම් සංවිධාන ගොඩනගෙනවා නම් ඒවා වර්ධනය කරන්න ආණ්ඩුව පෙළඹෙන්න ඕනේ. ආණ්ඩුව ඒවා දැක අහකබරගෙන ඉන්නවා නම් මේ රටේ ජනතාවගේ සහෝදරත්වය හා සමගිය බිඳවැටෙන එක වළක්වන්න බෑ. මේ අතර අමාත්‍ය මණ්ඩලයේ කැඳවන්නේ තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවර ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී සඳහන් කළා. ඊයේ රෑ සිට මට නිදා ගන්නවත් බැරි වුණා. පොලිස්පතිතුමාට ආරක්ෂක ප්‍රධානීන්ට කතා කරමින් ඒ තත්ත්වයේ නැසීම කටයුතු කරන්න සිදුවුණා. උදේ පාන්දරම ජනාධිපතිතුමාට කතා කරමින් කිව්වා මේක තවත් ව්‍යාප්ත වෙන්න ඉඩ නොදී වහාම කැබිනට් මණ්ඩලයේ කැඳවන්න. මොකද මේ වගේ දේවල් සිදු වෙන්න අපි වග බලාගත යුතුයි.